ආයුබෝවන් කවිය තුලින් ජීවිතයට සොයන්ජාත කිසිම දවසක අයිති කරගන්න බැරි ආදරයක් හිමිකමක් නැති නමුත් හදවතින්ම විඳින දැනෙන ආදරයක් ගැන තමයි මේ අපූර්ව කවි පන්තියෙන් කියන්නේ. කළු පැහැති නීති ලෝගුව ඇතුලේ සැඟවුණු හරි අපූර්ව කවි ලියමනට උපන් හපන් ඈ නිදිච තිලිනි ලක්ෂානි යහම්පත් මහත්මියගේ හරි අපූර්ව කවි පන්තියක්. මේ කවි පන්තිය නම් කරලා තියෙන්නේ සර්ජාත කියලා. අපි දැන් රස විඳිමු. කියනවද හැම මණ්ඩාකිණියකම හැම තරුවකම සිව් ඍතු නියාමයක් විදිහටම එහෙව් ඍතු නියම නැති ලෝකයකට මල් පිපෙන එකමයි ප්‍රේමය. සර්ජාතව මේ ලෝකයට නියම වුණු ඍතු 4ක් තියෙනවා. ඉතින් මේ ඍතු 4ට නියම වූ එක් කාර්යයන් තියෙනවා. හරියට වසන්ත කාලෙට මල් පිපෙන එක, සරත් ඍතුවට කොළ හැලෙන එක වගේ. ඒ වගේම කාලෙකත් මල් පිපෙන්න බැරි කමක් නැහැ. ආදරය කියන්නේ අන්න ඒ වගේ. ඕනෑම වෙලාවක හිතේ ඇති වෙන්න පුළුවන්. ස්වංජාතව ඉතින් බලන්න මේ පරිසරයේ ඇති ස්වභාවික වස්තුන් හරිම චමත්කාර ජනක විදිහට කවියට යොදාගෙන තියෙනවා. ඒ විතරක්ම නෙවෙයි මේ හිතට දැනුණු මේ ආදරය මේ ආත්මය විතරක් නෙවෙයි භවයෙන් භවයේ පාරමී පිරීමේදී පැටලිලා පෙර අපර සමෝදානයේ මේ ජාතකයේ කුස නුඹ වෙනුවෙන් දුක් උහුලන්නා වූ අභාවත මම නිසාර හදබිමක තැනින් තැන නිස්කාරණේ මල් පුබුදිනවා. කොයි තරම්නම් බරද පතාගෙන පැමිණි සංසාර බන්ධනය. මේ ආත්මදී විතරක් නෙවෙයි මේ සංසාර බන්ධනය භවයෙන් භවයේ පාරමී පිරීමේදී පැටලිලා පෙර අපර සමෝදානයේ මේ ජාතකයේ කුස නුඹ වෙනුවෙන් දුක් උහුලන්නා වූ පබාවතිය මං. ඒ කියන්නේ පෙර ආත්ම භාවයක ඔබ දන්නවා ජාතක කතාවේ සජාතකයේ කුස රජතුමා පබාවතිය දිනා ගැනීමට වසර ගණනාවක් දුක් විඳිනවා. ඉතින් මතක් කරලා දෙනවා මේ ආත්මේ ඒකෙම අනිත් පැත්ත කුස ලබා ගැනීමට දුක් විඳින පබාවතිය තමයි මම කියලා කියනවා. ඒ වගේම කියනවා නිස්කාරණේ මල් පූදිනවා. කොයි තරම්නම් බරද හතාගෙන පැමිණෙන සංසාර බන්ධනය. ඉතින් හරිම හැඟුම්බරයි. ස්වංජාත කියන්නේම ඉබේ හටගන්නා. ඉතින් මේ ස්ත්‍රියගේ හිතේ ඇතිවන්නා වූ ආදරය ගැන තමයි මේ කියන්නේ. ඉතින් කිසිම කාලයකදී දිනා ගන්න බැරි බවක් දැනම ආදරය කරනවා. ඒ විතරක්ද හීනෙන් හීනෙට එනකොට නුඹේ ඔය ඇස් මැවුම් කාරව ප්‍රේමයේයි වර නැගෙන හැඟුමට කවි බොහෝ වේ අලංකාරව යතාවෙහි ඒ කවක නොගැටි දුරින් සිටියත් අහංකාරව නුඹ කොහොමනම් වැරදි වන්නද මල් පිපෙන්නේම ස්වංජාතව. මේක ඒක පාර්ශික ආදරයක්. ඉතින් කියනවා නුඹ කොහොමනම් වැරදි වන්නේද මල් පිපෙන්නේම ස්වංජාතව. ඉතින් නුඹ වැරදි නැහැ. මගේ හිතේ නුඹ වෙනුවෙන් හට ගන්නා වූ ආදරය තමයි මේ කියලා කියනවා. අන්න හිතේ හට ගන්නා වූ ඒක පාර්ශික ආදරයක් හරිම අපූර්වවට මේ ජෛව විවිධත්වය පරිසරයේ ඇති චමත්කාරය සමග මුසු කර හරි අපූර්ව කවියක් විදිහට අපිට රස විඳීමට නීතිඥ තිලිනි ලක්ෂානි යහම්පත් ආදරණීය කිවිඳිය සමත් වෙලා තියෙනවා. ඒ වගේම අවසාන මල් පෙත්ත ඇගේ ප්‍රථම කුරුඳුරු කාව්‍ය එය රස වින්දනය කරන ලෙස ඉතා ආදරෙන් ඉල්ලනවා.